4වන සහස්‍රය. 4වන දවස ඉර හඳ සහ තාරකා නිර්මාණය කිරීම. දැන් අපි බලමු 4වන දවස 4වන සහස්‍රය සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ක්‍රිස්තියානි හැමෝටම මේ 4වන සහස්‍රය ඉතාම වැදගත් වූ සහස්‍රයක්. ඒකට හේතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබීම, උන්වහන්සේව මරණයට පත් කිරීම, උන්වහන්සේ නැවත නැගිටීම කියන මෙන්න මේ දේවල් සිද්ධ වන්නේ 4වන සහස්‍රයේදී. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ ස්වර්ගයට පිටත් වුණාට පස්සේ උන්වහන්සේගේ ගෝලිය උන්වහන්සේගේ නාමයට රැස්වීම, උන්වහන්සේව මෙනෙහි කිරීම, ඒ කියන්නේ උන්වහන්සේ අනුස්මරණය කිරීම සිද්ධ කරන්නේත් මෙන්න මේ සහස්‍රයේදී. දැන් ඔබට පේනවා ඇති සංකේත ඉගෙනගෙන තියෙනවා නම් ඉර සූර්යා හැටියට බයිබලයේ සංකේතවත් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඊට පස්සේ හඳ සංකේතවත් කරන්නේ උන්වහන්සේගේ අනුගාමිකයන්ගේ රැස්වීම. සරලව කිව්වොත් සභාව. 5 වන සහස්‍රය. 5 වෙනි දවස දෙවියන් වහන්සේ 5 වෙනි දවසේදී මාළුන් සහ කුරුල්ලන් නිර්මාණය කිරීම සිද්ධ කරා. ඔබ දන්නවද මේ මාළුන්ට සහ කුරුල්ලන්ට විද්‍යාත්මකව බැලුවොත් තියෙන එකම සංකල්පයක්. ඒ තමයි මාළු Tamanගේ වරල් පාවිච්චි කරලා වතුරේ පීනනවා වගේම කුරුල්ලන් Tamanගේ අත්තටු පාවිච්චි කරලා සුළඟේ පියාඹලා යනවා. ඔවුන්ව නවත්තන්න නම් කාටවත් බෑ. ඔබට පුළුවන් ඔවුන්ව අල්ලගෙන ඉන්න. හැබැයි ඔවුන්ව ඔබ අතහරපු සැනින් ඔවුන් පීනීම හෝ පියෑඹීම නැවතත් පටන් ගන්නවා. ඔබට මොවුන්ව නවත්තන්න නම් ඔවුන්ව මරන්නට සිද්ධ වෙනවා. ඔබ දන්නවද 5 වන සහස්‍රය ක්‍රිස්තියානිවරු හඳුන්වන්නේ කොහොමද කියලා? ඒ තමයි රීස්ටොරේෂන් මිලේනියම්. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනයේ සහස්‍රය. ඇයි මේ සහස්‍රය ප්‍රතිස්ථාපනයේ සහස්‍රය කියලා ක්‍රිස්තියානිවරු හඳුන්වන්නේ? ඒකට හේතුව තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේගේ සුභාරංචිය අරගෙන ලෝකේ පුරාම පිටත් වෙලා යන්නේ මෙන්න මේ සහස්‍රයේදී. ඔවුන්ව නවත්තන්න නම් කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. හරියට වරල් තියෙන මාළු වගේ අත්තටු තියෙන කුරුල්ලෝ වගේ ඔවුන් ලෝකයේ පුරා පියාඹලා යන්නට පටන් ගන්නවා. ඒ නිසාම මේක නවත්තන්න ඕන කරන කට්ටිය ඔවුන්ව මරණයට පත් කරනවා. දැන් ඔබට පේනවද මේ මැවීමේ දවස් සහ සහස්‍ර ඇතුලේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. දවස් ඇතුලේ නිර්මාණය කරලා තියෙන නිර්මාණ ඒ අදාළ සහස්‍රවල සිද්ධ වෙලා තියෙන සිද්ධීන් සමග යම්කිසි සම්බන්ධතාවයක් පෙන්වනවා. ඔබ දන්නවා ඔබ දැන් ජීවත් වෙන්නේ 6 වෙනි සහස්‍රයේ. එහෙමනම් මේ සහස්‍රයට අදාළ දේ අපිට පෙන්눔 කරනු ලබන්නේ 6 වෙනි දවසේ නිර්මාණය කරලා තියෙන නිර්මාණය ඇතුලේ. ඒක උදව් වේවි ඔබට ඔබ මුණ දෙන දේවල් තේරුම් ගන්න. හැබැයි අපි 6 වෙනි දවසේ ගේන්නට බලාපොරොත්තු වෙන්නේ මීළඟ කොටසින්. බයිබලය ගැන වඩා ගැඹුරු අධ්‍යයනය කරන්න ඔබ කැමති නම් ටිකටම අපිව ෆලෝ කරන්න.